මා එක් මාධ්‍ය ආයතන වෙන වෙනම අරගෙන කියන්නේ නැහැ. නමුත් සමහර ප්‍රවෘත්ති පළවුණු ආකාරය දෙස බැලුවොත් අපිට අත්වැරදීම් තේරුම් ගන්න පුළුවන්. මිනිස්සුනි වැඩ කරන්නේ. අපිට අත්වැරදීම් තේරුම් ගන්න පුළුවන්. මගහැරීම් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපිට තේරුම් ගන්න පුළුවන් හිතාමතා සැලසුම් සහගතව යම් න්‍යාය පත්‍රයකට පෙළගස්සනවාද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒකට මෑත කාලේ මම දැක්කා සමහර නොකියු දේ පළවීම, ඒ වගේම නොකරන ලද දෙයක් වාර්තා කිරීම. හරිද? එතකොට ඒවා අත්වැරදීම් ලෙස අපි සැලකිය යුතු නෑ කියලා මම හිතනවා. ඒ නිසා ඒ වගේ යම් ප්‍රමාණයකට ගැබ් වෙලා තිබෙනවා. යම් අරමුණක් සහගතව මැදිහත් වුණාද කියන ප්‍රශ්නේ සාධාරණ සැකයක්. ඒකයි අපිට සාකච්ඡා කරලා නෑ ප්‍රූෆ් එකෙන් වැරදුනා නෑ නිවුස් රීඩර් ලියපු එක නෙමෙයි කිව්වේ මොකක් හරි අපිට කියන්න පුළුවන්. හරිද? ඒක අපිට සාකච්ඡා කරන නිරාකරණ හැබැයි එළියේ ඉඳන් අපිට බලනකොට පේනවා ඒවා කිසිසේත්ම අත්වැරදීම්, අහඹු සිදුවීම්, මගහැර යාම් නොවේ. එහෙමත් ඇති. හැබැයි සමහර ඒවා තියෙනවා සැලසුම් සහගතව යම් ප්‍රයත්නයක් සහිතව මෙහෙවනවාද කියන ප්‍රශ්නේ තිබුණා. මම මේ විවෘතව කියන්නේ වෙනස් අනන්‍යතාවයන් තබාගෙන එක් අරමුණක් වෙනුවෙන් මේ ජනතාව එකතු වෙලා ඉන්නේ. එහෙනම් අපේ ප්‍රවේශය වෙන්න ඕන මොකද්ද? අපේ ප්‍රවේශ වෙන්න ඕන කපතින් මේ බැඳීම බිඳින එකද? ඒක හරි ලේසි. හොඳයි. ඒක හරිම ලේසි. මොකද මේක ඉතාමත් ශක්තිමත් හූයකින් ගැට ගහලා නැහැ තාම. මේක අධ්‍යයනය කරමින්, පරීක්ෂා කරමින්, විපරම් කරමින් ඇති කරගන්න ලද බැඳීමක් මේ තියෙන්නේ. ඒක නැත්ද? ඒ නිසා මේක ලොකු කුළුගෙඩි පහරක් නැතුව මේක බිඳින්න පුළුවන්. ඒ නිසා තමයි අපි දැඩි ස්ථාවරයක ඉන්නවා. නැවත මේ ජනතාව අතර ඇතිවෙමින් තිබෙන පාලම බිඳීම සඳහා කවර හෝ කෙනෙක් ප්‍රයත්නයක් දන්නවනම් ඒකට ඉඩ දෙන්නේ නැහැ කියන්නේ. ඒක කිසිසේත්ම භාෂණය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ආණ්ඩුවත් මාධ්‍යත් අතර යම් යහපත් සබඳතාවයක් තිබිය යුතුයි කියලා. ඒකෙන් කියවෙන්නේ නැහැ ආණ්ඩුව ආරක්ෂා කරමින් ආණ්ඩුව පැත්තේ පෙනී හිටමින් මාධ්‍ය භාවිතාවක් ගැන නෙවෙයි. නමුත් අපි සහ මාධ්‍ය ආයතන අතර යම් අවබෝධාත්මක මැදිහත් වීමක් අවශ්‍යයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඔගොල්ලෝ මාධ්‍ය ආයතන හැටියටත් අපි දේශපාලන අධිකාරීන් හැටියටත් අපි හැම දෙනාගේ වගවීමක් තියෙනවා ජනතාවට. දේශපාලන අධිකාරිය හැටියට අපිට වුන් ජනවරමක් ලබා දී තිබෙනවා. අපි ඒ ජනවරමට වග වෙනවා. ඒ වගේම මාධ්‍ය ආයතන හැටියට ඔබ ජනතාවත් එක්ක sannivedanaya කටයුතු කරමින් තිබෙනවා. ඒ sannivedanaya තිබෙන බැඳීමක් ජනතාවට තියෙනවා. මම හිතන විදිහට. ඒ නිසා අපි කුමන ශේස්ත්‍රයක වැඩ කරත් මාධ්‍ය ආයතන විදියටත් දේශපාලන අධිකාරී විදියටත් ජනතාවට මූලික බැඳීමක් තිබෙනවා. ඒතර අපි හිතනවා ජනතාවගේ උවමනාවන් අපි තේරුම් ගන්නේ කොහොමද? ජනතාව මොන වගේ අයද? ඒවා අපිට රිසර්ච් වලින් තේරුම් ගන්න පුළුවන්. ඒවා අපිට විවිධ අධ්‍යයනයන්ගෙන් තේරුම් ගන්න පුළුවන් ජනතාව මොන වගේ අපේක්ෂාවන්ගෙද ඉන්නේ කියලා. හැබැයි අපි හිතනවා ඒ වගේම ජනතාවගේ අපේක්ෂාවන් ඉතා හොඳින් තේරුම් ගන්න පුළුවන් මැතිවරණයකින්. මැතිවරණයකින් ජනතාව මොන වගේ අපේක්ෂාවක්ද මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන එක පෙන්눔 කරනවා ජනවරමේ. ඒත් අපි කවුරුත් දන්නවා පහුගිය ප්‍රධාන ජාතික මැතිවරණ දෙකක් පැවැත්ුණා. ඒ ප්‍රධාන ජාතික මැතිවරණ දෙකෙන්ම යම් ජනවරමේ ස්වභාවය නැත්නම් ජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳව යම් දල චිත්‍රයක් අපිට ලබා දීලා තිබෙනවා. මූලික වශයෙන් අපේ ජනවරමට දේශපාලන අධිකාරියට අපි බැඳෙනවනේ. ඒතකොට ඒ ජනවරමේ අපිට තියෙන බැඳීම තමයි මම කරුණු කීපයක් ගත්තොත් ඒ ජනවරම තුල අඩංගු වෙලා තිබෙනවා. අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම මේ ජනවරමේ විශාල සංයුතියක් තියෙනවා ගැබ් වෙලා තිබෙනවා. අපි දේශපාලන අධිකාරිය හැටියට උපරිම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා මේවනවා. ඔබට ඒ ජනවරමට අනුව අපි වැඩ කරන්නේ නැහැ කියලා තන ඔබට අපි ප්‍රශ්න කරන්න අයිතිය තියෙනවා. ඔගොල්ලෝ දේශපාලන සංස්කෘතියේ මේ වෙනස් කිරීම පිළිබඳ ජනතාවට පොරොන්දු වුණා. හැබැයි ඔයගොල්ලන්ගේ භාවිතාවෙන් ඔයගොල්ලෝ මේ යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගනවන්න පැරණි සංස්කෘතියේම නෂ්ටාවේශයන් වල ඔයගොල්ලෝ ජීවත් වෙන බව පෙනෙන ප්‍රශ්න කරන්න. ප්‍රශ්නයක් නෙවෙයි. මොකද තනි පුද්ගලයාට අපි ඒ ජනවරම රකින්නවාද නැද්ද කියලා ප්‍රශ්න කරන්න තියෙන ඉතාමත් දුරස් හස්තයක්. ඈත ගමක ඉන්න කෙනෙකුට Taman දීපු
ජනවරමට අනුව තමන්ගේ පාලකයා කටයුතු කරනවද නැද්ද කියලා එයාට ප්‍රශ්න කරන්න තියෙන ඉතා කුඩා අවස්ථාවන්. ඉතාමත් දුරස් අවස්ථාවන්. හැබැයි ඔබට ඍජු අවස්ථාවන් තිබෙනවා ඔබ අපි ප්‍රශ්න කරන්න. ඒ වගේම මේ ජනවරම ඇතුලේ තිබෙනවා ප්‍රධාන එක. අපේ රටේ යලි ජාතිවාදී ආගම්වාදී ගැටුමක් මේ රට අපේක්ෂා කරන්නේ නැහැ. අපි ඉතා හොඳින් උතුරෙත් නැගෙනහිරෙත් විශේෂයෙන්ම කඳුකර ජනතාවගේ ජනවරම ඒ ජනවරමේ බරෙන් අපි තේරුම් අරන් තියෙනවා. මොකද ජනාධිපතිවරණයකදී ඒ පළාත් ඡන්දෙ දෙන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ජනාධිපතිවරණය රටට නායකයෙක් තෝරනවා ඒ සඳහා ඔවුන් අවුල් වෙනවා. හැබැයි මහමැතිවරණයකදී ජාතික දේශපාලනයක් ක්‍රියාත්මක වුණාට ඒ ජාතික දේශපාලනය ඇතුලේ ප්‍රාදේශීය දේශපාලනයක් තියෙනවා. උතුරට මහමැතිවරණ ජාතික දේශපාලනයක් වගේම තමන්ගේ ප්‍රාදේශීය දේශපාලනයක් එකේ විශාල ලෙස කටයුතු කරනවා. නැගෙනහිර ගත්ත ප්‍රාදේශීය දේශපාලනයක් තිබෙනවා. කඳුකරේ ගත්ත ප්‍රාදේශීය දේශපාලනයක් තිබෙනවා. ඒ ප්‍රාදේශීය දේශපාලන සැලකිතු ප්‍රමාණකින් ඒ ජනතාවගේ අනන්‍යතාවයන්, ඒ ජනතාවම කේන්ද්‍රගත කරගෙන, ඒ ජනතාවගේ උවමනාවම පෙළගස්සගෙන කටයුතු කරන දේශපාලන ව්‍යාපාර. හැබැයි පහුගිය මහමැතිවරණදී පෙන්눔 කරලා තිබෙනවා. ඒ ප්‍රාදේශීය අනන්‍යතා සහිත දේශපාලනයකට වඩා පොදු ජාතික බලාපොරොත්තුවක තිබෙන අපේක්ෂාව එම ජනවරම තුළ තියෙනවා. එතකොට ඔබ අපිව ප්‍රශ්න කරන්න පුළුවන් අන්නේ පුරවැසියා අපි නැවත විතැන් කරන්න උත්සාහ කරනවා. නැවත තල්ලු කරන්න උත්සාහ කරනවා නම් ඔබට ඔබගේ මාධ්‍ය ආයතන අපිව ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ නිසා අපි කිසිසේත්ම ඔබ අපිව එලිදරව් කරන්න, අපිව ප්‍රශ්න කරන්න ඒ නිදහස එලෙසම අපි පිළිගන්නවා. ඒක කිසිසේත්ම බාධා කරන්න හෝ ඒකට අපි මැදිහත් වෙන්න හෝ ඒක අඩපණ කරන්න හෝ ඒක කප්පාදු කරන්න හෝ අපි මැදිහත් වෙන්නේ නැහැ. ඒ වගේම මම හිතනවා මාධ්‍ය ආයතන වලටත් තිබෙනවා කියලා. ඒ ජනවරමේ තිබෙන සංහිතිය පිළිබඳ අවධානයක් යොමු කරන්න. ඒ නිසා මම හිතන්නේ අපි හැමදෙනාම මේට වඩා හොඳ රටක්, මේට වඩා හොඳ සමාජයක් අපේක්ෂා කරන මිනිස්සු. ඒ සඳහා දේශපාලන අධිකාරීන් හැටියට අපිට යම් කාර්යයක් පැවරී තිබෙනවා. මාධ්‍ය ආයතන නියෝජනය කරන අපි අතුමාලට ඒ පංගුකරුවන් මිසක් ඒකෙන් පිටස්තර ඉන්න අය නෙවෙයි. මේ රාජ්‍යය වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කරගන්න අපේ රටේ පුරවැසියන්ට මේට වඩා හොඳ ජීවිතයක් අරන් දීමේ කාර්යයේදී මාධ්‍ය එහි පිටස්තර කරුවන් නෙවෙයි. එහිම කොටස් කරුවන් ලෙස තමයි අපි සලකන්නේ. ඒ නිසා අපි හිතනවා ඔබගෙන් මෙන්න මේ සඳහා අවශ්‍ය වෙන මැදිහත් වීම තමයි අපි අපේක්ෂා කරන්නේ. අපේ රටේ සාමාන්‍යයෙන් තිබුණු සම්ප්‍රදාය ආණ්ඩුවක් බිහි වෙනවා. ආණ්ඩුවට එරෙහි මාධ්‍ය කලාවක් බිහි වෙනවා. ඒක තමයි ටිකක් ගැටුම්කාරී මාධ්‍ය කලාවක් බිහි වෙනවා. ඒකත් අපි අනුමත කරනවා. හරිද? ඒක ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. හැබැයි ඒ ගැටුම්කාරීත්වය අපි විසින් කෘත්‍රිමව නිර්මාණය කරගත යුතු දෙයක්ද? එහෙම නැත්නම් ආණ්ඩුවට ගැටුම්කාරී ලෙසම තමයි මාධ්‍ය හැම විටම පවතින්නේ. ඒ නිසා ඒක කෘත්‍රිමව නිර්මාණය කරගත යුතු නෑ කියලා අපි හිතන්නේ. ඒක ස්වභාවිකව ඇතිවිය හැකියි. ඒ නිසා මම හිතන්නේ අපි අවසානයේ දක්වාම අවබෝධය යාම තමයි අපේ අපේක්ෂාව. ඉතින් ඒ නිසා මම හිතනවා අපි මේක මාසෙරසිරයක් අපි මුණ ගැහෙමු. ඕනෑම තියෙන ප්‍රශ්නයක් අපි වෘතව සාකච්ඡා කරගමු. ඉතින් දැනුත් ඒ අවස්ථාව තියෙනවා. නිවුස් බුවා නිරතුරු ඔබ යවත් කාලින කරමින්